මැද පෙරදිග යුද තත්ත්වයක් සමග ඉන්ධන සපයා ගැනීම සඳහා ඇති වූ අර්බුදය හමුවේ ඉන්ධන තොග කළමනාකරණයකින් යුතුව ජනතාවට බෙදා හැරීම සඳහා රජය ඉකුත් ඉරිදා සිට QR ක්‍රමවේදය ක්‍රියාත්මක කළා. කෙසේ වෙතත් පසුගිය දින කිහිපෙම රට පුරා ඉන්ධන පිරුම්හල් අසල දක්නට ලැබුණේ දිගු පෝලිම්. ඒ අනුව QR ක්‍රමවේදයට අමතරව ඊයේ සිට වාහන අංක තහඩුවේ අවසන් අංකය අනුව කොටස් දෙකකට බෙදා ඉන්ධන ලබා දීම සිදු කිරීමට ලංකා කනිජ තෙල් නේතිගත සංස්ථාව තීරණය කළා. වාහන අංක තහඩුවේ අවසන් අංකය 0 හෝ ඉරට්ටේ සංඛ්‍යාවක් නම් ඉරට්ටේ දිනයක ඉන්ධන ලබාගත හැකි අතර අංක තහඩුවේ අවසන් අංකය ඔත්තේ සංඛ්‍යාවක් නම් ඔත්තේ දිනයක ඉන්ධන ලබාගත හැකි බව එම සංස්ථාව සඳහන් කළා. ඒ අනුව අද දිනේ ඉරට්ටේ අංකය සහිත දිනයක් බැවින් ඉන්ධන ලබා ගැනීමට හැකිවන්නේ වාහන අංක තහඩුවේ අවසාන ඉලක්කම ඉරට්ටේ ඉලක්කමක් සහිත වාහනවලට පමණයි. ඉන්ධන නිකුත් කිරීමේදී නියමිත උපදෙස්වලට පරිබාහිරව කටයුතු කරන ඉන්ධන හල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි ලංකා කනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ. පසුගිය දිනවලට සාපේක්ෂව ඉන්ධන හල් අසල දිගු පෝලිම් දක්නට නොලැබෙන බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. කොළඹ අවට ප්‍රදේශ රැසක ඉන්ධන පිරුම්හල් අසල පැවතියේ මෙවන් තත්ත්වයක්. හොඳයි හොඳයි. එතන පෝලිං අඩුයිනේ. අවුලක් නැහැ වාහන අඩුයිනේ. වාහන අඩු වෙනවා. පොත්තේ රටේ වැඩේ හොඳයිද? හොඳයි. කාට සාධාරණ විදිහට යනවා වැඩේ. මොනවා ගන්න දෙන්නේ මේ යන තත්ත්වයට අපිත් යනවා. පොත්තේ රටේ වැඩේ මොකෝ වැඩේ? අවුලක් නැහැ හොඳට යනවා ඉතින්. හැමෝටම chance එකක් එනවා නේ. ලෝකෙ හැමතැනම වෙන දෙයක් නේ. මේ යන ක්‍රමය හොඳයි. යන ක්‍රමය හොඳයි. පොලිස් දැන් කරදරයක් නැහැ. දැන් කරදරයක් නැහැ. හැම සෙට් එකේම දැන් ඒ වගේ තමයි තියෙන්නේ. කරදරයක් නැහැ. නම්බරයට ගා ගන්න පුළුවන් නම් ලේසි. This is absolutely a great system. My opinion is QR. Yeah. QR also doing, and for number system also good. Actually, the good system. The government has good work done. That's all. මේ අතර ප්‍රදේශ රැසක ඉන්ධන පිරුම්හල්වල ඉන්ධන බෙදා හැරීමේ කටයුතු ඊයේ රාත්‍රියේ සිදුව තිබුණේ යුද හමුදාවේ සහ පොලිසියේ ආරක්ෂාව යටතේ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මේ අතර කොළුන්නාව තෙල් ගබඩා පර්යන්තයෙන් ප්‍රමාණවත් තරම් ඉන්ධන නිකුත් කිරීමේ කටයුතු සිදුවන බවට බවුසර් රථ ධාවනය කරන්නන් පවසනවා. නේද? එන තියෙන උමනා තරම් ඕන තරම් තියෙනවා. දැන් මේක කොහාටද ගෙනියන්නේ? ගෙනියන්නේ කොළඹ ආමරේ. ඕන තරම් තියෙනවා. අධි තරම් තියෙනවා. තෙල් තියෙනවා නේද ඕනේ තරම්. තෙල් තියෙනවා අපේ ජනාධිපතිතුමා ඉතින් හොඳින් වැඩේ කරගෙන යනවා. කොළඹ ප්‍රදේශයේ සීරුම ඉන්ධන පිරුම්හල තිබ්බ තදබදයේ විශාල ලෙස අඩු වෙලා තියෙනවා. පිට පළාත්වල මේ වෙනකොට විශාල ඉන්ධන පිරුම්හල් තුල විශාල තදබදයක් තියෙනවා. දැන් මේ වෙනකොට කනිජ සංස්ථාවේ කළමනා අධ්‍යක්ෂතුමා කිව්වා මැයි මාසෙට වෙනකන් ඉන්ධන ඇති තරම් සංචිත තියෙනවා කියලා. එම ඉන්ධන පිරුම්හල් වෙත අවශ්‍ය තරම් ඉන්ධන තොග යැවීමෙන් මෙම පිට පළාත්වල තියෙන තදබදයත් අඩු කරගන්න පුළුවන්. මේක විශේෂ අවස්ථාවක් නිසා සහ අනිවාර්යයෙන්ම QR කේතේ දිනේ රීසෙට් වෙන තියෙන සෙන්සුරාදා රාත්‍රියේ හින්දා අපි කොහොමදත් මේ සෙන්සුරාදා දවස ඇරලා තියෙනවා. ඒ වගේම අවශ්‍යතාවයක් වුණොත් ඉරිදට වුණත් අවශ්‍ය කරන තෙල් ප්‍රමාණය ලබා දීමේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා අනිවාර්යයෙන්ම තෙල් තොග පර්යන්ත සමාගම තීරණය කරලා තියෙනවා සෙනසුරාදා දවසේ තෙල් බෙදන්න. කිසිම පාරිභෝගිකයෙකුට බය වෙන්න දෙයක් නැහැ. සෙනසුරාදා සහ ඉරිදා දිනවල ෂෙඩ් වහනවා කියලා කිසිම දැනුම් දීමක් හෝ එහෙම තීරණයක් හෝ කිසිම දෙයක් නැහැ. ඒ වගේම තොග පර්යන්ත සමාගමත් අනිවාර්යයෙන්ම සෙනසුරාදා දිනේ ඇරලා අවශ්‍ය කරන තොග නිකුත් කරනවා. නිකුත් කරලා මාකට් එකට අවශ්‍ය කරන සියලුම තොග ලබා දීම තමයි තොග පර්යන්ත සමාගමෙත් අරමුණ වෙලා තියෙන්නේ. QR කේතෙන් ඉන්ධන ලබා ගැනීම ඉතාම සාර්ථක වෙලා තියෙනවා. ඒ වගේම ට්‍රාන්ස්ෆර් කරන ලද වෙහිකල් මිලියන 1.8ක් වගේ ප්‍රමාණයක් මේ වෙද්දි අලුතෙන් රෙජිස්ටර් වෙලා තියෙනවා. අලුත් නම්බරය හරහා කිසිම ගැටලුවක් නැහැ. අනිවාර්යයෙන්ම හෙටයි අනිද්දායි දවස් දෙකේම සුපුරුදු බලි තෙල් බෙදා හැරීම සිද්ධ වෙනවා. මේ වෙනකොට ඒ කියන්නේ අද මේ වෙලාව වෙනකොට අපි විශේෂයෙන් තීරණයක් කරන් නැහැ මිල ගණන් සංශෝධනයක් සම්බන්ධයෙන්. ජාතික ඉන්ධන බලපත්‍ර පද්ධතිය භාවිතා කිරීමේදී පාරිභෝගිකින් මුහුණ දෙන තාක්ෂණික ගැටලු සහ ලියාපදිංචි වීමේ බාධාවන් කඩිනමින් විසඳා දීම සඳහා විශේෂ සහාය සේවාවක් ආරම්භ කර තිබෙනවා. මෙම නව වැඩපිළිවෙල යටතේ වාහන ලියාපදිංචි කිරීමේදී මතුවන ගැටලු සඳහා ක්ෂණික විසඳුම් ලබා දීමට පියවරගෙන ඇති අතර ඒ අනුව පද්ධතිය සම්බන්ධයෙන් සහාය අවශ්‍ය ඕනෑම අයෙකුට 076යි 019යි 1919යි යන WhatsApp අංකය ඔස්සේ පණිවුඩයක් යොමු කර අවශ්‍ය මඟ පෙන්වීම් ලබා ගත හැකියි.
තාක්ෂණික සහයට අමතරව ඉන්ධන පද්ධතිය අවභාවිත කරන්නන් හෝ සිදුවන වංචනික ක්‍රියාවන් පිළිබඳ තොරතුරුද මෙම අංකය හරහා බලධාරීන් වෙත දැනුම් දිය හැකියි. මේ අතර එලෙස ඉන්ධන තොග නීති විරෝධී ලෙස රැස් කර තිබූ ස්ථාන රැසක් ඊයේත් වටලනු ලැබුවා. හම්බන්තොට කටුඇව ප්‍රදේශයේ නිවසක තිබූ ඉන්ධන තොගයක් තබාගෙන ඇති බවට යුද හමුදා බුද්ධ්‍යාංශයට ලද තොරතුරක් මත හම්බන්තොට පොලිසිය මගින් පුද්ගලයෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙහිදී ඩීසල් ලීටර් 480කට වැඩි ප්‍රමාණයක් හා පෙට්‍රල් ලීටර් 20කට ආසන්න ප්‍රමාණයක් බහරිට ගත් බවයි පොලිසිය සඳහන් කළේ. ඩීසල් 480ක් විතර තියෙනවා, පෙට්‍රල් තියෙනවා 18ක් විතර. මේ අතර ඉන්ධන රැස් කරගෙන සිටි පුද්ගලයෙකුට ඊයේ අධිකරණයෙන් මාස 2ක සිරදඬුවමක්ද ලබා දුන්නා. මේ අතර මැද පෙරදිග කලාපයේ උත්සන්න වී ඇති යුදමය වාතාවරණීය හේතුවෙන් ඉහළ ගිය ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අද උදෑසන වන විට සැලකිය යුතු අගයකින් පහළ ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව අද උදෑසන බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 105.82ක් දක්වා පහළ බැස තිබුණා.